In every legend, there is truth. He's coming back. After centuries, he's waking up. For generations, they told tales of Mahasona, the demon king who ruled over death itself. But no one believed. Until now. I have to stop him, or we're all doomed. When evil rises again, will you stand against it? You cannot kill what does not live. This land belongs to me. Not while I still draw breath. ඉතින් ඔයාලේ දැක්කේ මම තනිකර AI යස් කළ හදපු ෆිල්ම් ට්‍රේලර් එකක්. ඉතින් ඒකේ කිසිම තැනක ඇත්ත මනුස්සයෙක් නැහැ, කිසිම තැනක ඇත්ත මනුස්සයෙක්ගේ දෙබස් නැහැ. සම්පූර්ණයෙන්ම තියෙන්නේ AI හරහා ජෙනරේට් කරගත්ත දේවල්. ඉතින් කොටින්ම කිව්වොත් ඒකේ තියෙන පොඩි සවුන්ඩ් ඉෆෙක්ට් එක පවා රියල් ඒවා නෙවෙයි AI හරහා ජෙනරේට් කරගත්ත ඒවා. ටෝටලි සම්පූර්ණයෙන්ම මේ ට්‍රේලර් එක මම හැදුවේ AI යූස් කරලා. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ ෆිල්ම් ට්‍රේලර් එක මම හැදුවේ කොහොමද කියලා කියන එක ගැන. ඉතින් මේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මම මේ ෆිල්ම් ට්‍රේලර් එක කලින් දැම්ම මගේ channel එක හරහා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ තියෙන්නේ මේ ට්‍රේලර් එක මම දැම්මා. ඉතින් ඒකට කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේම මගෙන් ඉන්බොක්ස් මැසේජ් දාලාත් අහලා තිබ්බා කොහොමද මේ වගේ ට්‍රේලර් එකක් හදන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට කොහොමද මේ ට්‍රේලර් එකක් හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන්. මොකද අපිට මේක ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක්. මම සාමාන්‍ය දවස් දෙකක් විතර මහන්සිලා කරපු ප්‍රොසෙස් එකක්. මම ඔයාලට පුළුවන් තරම් කෙටි කරලා අරන් එන්න try කරනවා. ඒක නිසා වීඩියෝ එක තරමක් දික් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් දැම්ම subscribe කරන්න අපේ channel එක. ඔයාලට මේ වගේ වීඩියෝස් දිගටම අපේ channel එක කරා බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි යන් අද වීඩියෝ එකද මේ විදිහට කොහොමද ෆිල්ම් ට්‍රේලර් එක හදාගන්නේ කියලා. ඉතින් මේකේ මුලින්ම ස්ක්‍රිප්ට් එක ලියා ගන්න පාවිච්චි කරන්නේ Qwen 2.5 කියන chat model එක. ඉතින් ඔයාලට මේකේ chat GPT පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Qwen 2.5 කියන එක ගැන. ඉතින් මේක වීඩියෝ එකක් මම කලින් කරලා ඇති. ඔයාලට ඒකත් පහලින් ඕනනම් බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතෙන්ට type කරගන්නවා help me write a film trailer about Mahasona Sri Lanka folk story shoot 2 minutes. මෙන්න මේ විදිහට මම prompt එකක් type කරගත්තා. මට film trailer එකක් හදාගන්න අවශ්‍යයි. ඒක ලංකාවේ ජන කතාවක් කරන මහසෝන සම්බන්ධ වෙන්න ඕන. අනිවාර්යෙන් විනාඩි 2කට වැඩිය තියෙන්න බෑ කියලා. ඉතින් මේ විදිහට මම type කරලා පස්සේ අපිට මෙයා ඇනලයිස් කරලා ෆිල්ම් ට්‍රේලර් එකේ ස්ක්‍රිප්ට් එක ලියලා දෙනවා. ඉතින් මේක ඉංග්‍රීසි වලින් හම්බ වෙන්නේ. ඔයාලට තේරෙන්නේ නැත්නම් මෙන්න මෙතන එහා පැත්තේ තියෙනවා ට්‍රාන්ස්ලේට් කරගන්න ඔප්ෂන් එක. මෙතනින් සිංහලට ට්‍රාන්ස්ලේට් කරගල්ලා මේක බලන්න පුළුවන් මොකද්ද මේක අපිට දීලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා අපිට ඇනලයිස් කරලා දීලා තිනවා ආරම්භක දර්ශනයට මොකක්ද දෙන්න ඕන කියලා. ඊට පස්සේ දාන්න ඕන වොයිස් එහෙමත් අපිට දීලා තියෙනවා. මේ inno.com ඇතුලේ දාන්න ඕන වොයිස් දීලා තියෙනවා. සෑම පුරාවෘත්තයක්ම සත්‍යයක් තිබේ මේ විදිහට. ඊට පස්සේ ඊළඟ ස්ක්‍රීන් එක ආයෙ වෙනම දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට එන්න ඕන වොයිස් එක ආයෙ දීලා තියෙනවා. මේ විදිහට අපිට ට්‍රේලර් එකක් දීලා තියෙනවා. ඒකට බලා ගන්න පුළුවන්. ඩයලොග් එක හැදෙන්න ඕන කොහොමද කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මං කරේ මෙන්න මේ ට්‍රේලර් එක අවස්ථා 10කට කඩාගත් එක. එතකොට මට ලේසියෙන් මේකට ෆොටෝ 10ක් ජෙනරේට් කරගෙන වීඩියෝ කැලි 10ක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන ඉංග්‍රීසි වලට හරවන්න. ඊට පස්සේ මම මෙතන මෙයාට කිව්වා මට මේ සම්පූර්ණ ට්‍රේලර් එකම කොටස් 10කට බෙදලා දෙන්න කියලා. ඉතින් එයා ඇනලයිස් කළා. එතකොට කොටස් 10කට අපිට මේ විදිහට බෙදලා දෙනවා. සීන් 10කට මේ ට්‍රේලර් එක අපිට බෙදලා දීලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් සිංහලට දාලා බලන්න ඔයාට මොකක්කම හරි තැනක් තේරෙන්නේ නැත්නම් මේ chat එකෙන් එන ඔයාලට සිංහලට දාලා බලන්න පුළුවන් මොකක්ද හැදෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා ඔන්න දර්ශනය 1 වායුගෝලයේ සැකසීම, දර්ශනය 2 ගම්මැසියන්ගේ බිය, දර්ශනය 3 අවුල් සහගත තත්ත්වයේ දිගහැරීම. මේ විදිහට සීන් 10කට අපිට කඩලා දීලා තියෙනවා. ඊට පස්සේ අවසානයේ මේ විදිහ නිකුත් කරන දිනය ඒ වගේ එන්න ඕන දේවල් දීලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට
සවුන්ඩ් ඉෆෙක්ට් එහෙමත් මෙයා දීලා තියෙනවා එක දර්ශනයකට මොන වගේ සවුන්ඩ් ඉෆෙක්ට් දෙන්න ඕන ඊට පස්සේ ඒ දර්ශනයට ඩයලොග්ස් මොනවද දෙන්න ඕන කියලා දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක ඉස්සෙල්ලම හොඳට කියවන්න මේ ට්‍රේලර් එක අවබෝධ කරගන්න නම් ඔයා සිංහලට කන්වර්ට් කරගෙන මේක හොඳට කියවන්න. ඊට පස්සේ ඔයාට අයිඩියා එකක් එනවා මේක මොන වගේද ජෙනරේට් කරගන්න ඕන කියලා කොහොමද ට්‍රේලර් එක හැදෙන්නේ කියලා. ඉතින් හොඳට අනිවාර්යයෙන්ම ඔයා මේක කියවන්න ඕන. කියවන්න නැතුව නිකම්ම හදන්න යන්න එපා. ඊට පස්සේ මම ට්‍රේලර් එකක් මම දුන්න ප්‍රොම්ප්ට් එකක් මෙයාට මට හදලා දෙන්න මේ හැම සීන් එකකටම ෆොටෝ එකක් ජෙනරේට් වෙන විදියට. ඒ කියන්නේ මේ සීන් 10ක් මම දැන් හදාගත්තනේ මේකෙන්. මේ සීන් 10න් හැම එකටම මට ෆොටෝ එක ගානේ අවශ්‍යයි. ඒක නිසා මම මෙයාට දුන්න මට ප්‍රොම්ප්ට් එකක් දෙන්න හැම සීන් එකකටම ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් විදියට. එතකොට මම ඒකේ ටයිප් කරා අනිවාර්යෙන් හොඳට ඒ සීන් එක ඩිස්ක්‍රයිබ් කරලා තියෙන්න ඕන. සීන් must described very well. ඉතින් මෙහෙමයි. මේකෙදි මේ ප්‍රොම්ප්ට් එකේ අකුරු හරියන්න ඕනේ නැහැ. ග්‍රැමර් කරෙක්ට් වෙන්න ඕනේ නැහැ. ඔයාට තේරෙන විදියට මේක ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඉංග්‍රීසියෙන් මේ විදිහට ටයිප් කරගන්න බැරි නම් ඔයා පාවිච්චි කරන්න Google Translate. Google Translate එකට ගිහිල්ලා ඔයා මෙතන සිංහල තෝරලා ඉංග්‍රීසි තෝරගන්න. සිංහල එකේ ඔයාට ඕන එක ටයිප් කරගන්න මට මෙන්න මේ විදිහට හදලා දෙන්න කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි වලට කන්වර්ට් වෙනවා. ඒක අරන් ඇවිල්ලා ඔයාට මේකේ පේස්ට් කරලා ප්‍රොම්ප්ට් එක ඉල්ල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තියෙන සාමාන්‍ය දැනීම අනුව මේක ටයිප් කරන්න ග්‍රැමර් ස්පෙලින් මොකක්වත් හරියන්න ඕනේ නැහැ. එතකොට මම මෙතන දුන්න මට හැම එකක්ම හොඳට විස්තර වෙන්න ඕන. ඒ වගේම හැම ප්‍රොම්ප්ට් එකකටම වචන 150ක් විතර තියෙන්න ඕන. ලස්සන වෙන්න ඕන. මේ විදිහට මම ඔන්න ඉල්ලගත්ත ප්‍රොම්ප්ට් එකක් මෙයාගෙන්. එතකොට අපිට මෙයා ලස්සන ඩිස්ක්‍රයිබ් කරලා දීලා තියෙනවා පළවෙනි සීන් එකට මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් අපිට ජෙනරේට් කරගන්න. අපිට මේක සිංහලට දාගෙන බලමු. මේ තියෙන හැම එකක්ම ලස්සනට නිර්මාණය වෙන්න මේ අපිට ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මෙතන කියවගත්තොත් ඉහළ පෞරාණික ගස් අතර අභිරහස්‍යස කරගෙන අద్භූත මීදුමකින් වැසී ඇති සවස් යාමයක් මේ විදිහට ඔන්න දීලා තියෙනවා. රන්වන් හිරු වියන දිගු තට්ටුවේ සෙවණැලි දක්වමින් වාතය බර වේ. මෙහෙමයි. දැන් මේක සිංහලට කන්වර්ට් කරලා පස්සේ චුට්ටක් වෙනස් වෙනවා. ඒක නිසා මේක අපි සිංහලට කන්වර්ට් කරගෙන බලන්න ඔයා ඇත්තම මේ සීන් එකද මෙතන දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා ප්‍රොම්ප්ට් එක කොපි කරගන්නකොට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලට කොපි කරගන්න ඕන. ඉංග්‍රීසි වලින් කොපි කරගන්න ඕන. ඉතින් හැම ප්‍රොම්ප්ට් එකක්ම ඔයා හොඳට කියවන්න මේ අදාළ සීන් එකමද මේ ප්‍රොම්ප්ට් එකේ තියෙන්නේ කියලා ඔයා සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන හොඳට කියවන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ප්‍රොම්ප්ට් එකට දාලා වෙන ෆොටෝ 10 ජෙනරේට් කරගන්න. ඉතින් මේ ෆොටෝ 10 ජෙනරේට් කරගන්න මම පාවිච්චි කරනවා මෙන්න මේ Leonardo AI කියන platform එක. ඉතින් මේ ගැනත් මම කලින් වීඩියෝ එකක් කරලා ඇති. ඔයාලට පුළුවන් ඒකත් ඕනනම් පහලින් බලන්න. ඉතින් මෙතනින් මම පළවෙනි සීන් එක මේ විදිහට කොපි කරන් එනවා. කොපි කරන් ඇවිල්ලා Leonardo එකට ඇවිල්ලා මෙන්න මේ image creation කියන එකට යනවා මම. ඉතින් මේකේ මුල් වතාවේ නම් ඔයා Gmail account එකක් කරා account එකක් හදා ගන්න අවශ්‍යයි. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මම මෙන්න මේ ස්ටොක් ෆොටෝග්‍රැෆි එකත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ සිනමැටික් කිනෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද සිනමැටික් කිනෝ කියන එක මම හිතන්නේ ගොඩක් අපිට රියලිස්ටික් වෙන්න පුළුවන්. මොකද මේක ඩ්‍රීම් ටේලර් එකක් නිසා. මේ විදිහට අපිට සෙටින් ටික තියාගෙන 16:9 කියන එක ඔයා අනිවාර්යයෙන්ම තෝරන්න ඕන. මොකද රේෂියෝ එක අපිට YouTube දාන 16:9 තියෙන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අපිට පුළුවන් මේ ෆොටෝ එක ජෙනරේට් කරගන්න. මම මෙතන ජෙනරේට් කියන එක දෙනවා. ඉතින් ක්‍රෙඩිට් 14ක ප්‍රමාණයක් යනවා එක ෆොටෝ එකක් හදාගන්න අපිට. දවසට ක්‍රෙඩිට් 150ක් හම්බ වෙනවා. ඔයාලට එක දවසින් මේ සීන් 10ම හදාගන්න පුළුවන්. ඔයාට සීන් 10 වැඩි නම් සීන් 10 වැඩි කියලා හිතනවා නම් ඔයාට මෙතනින් ඩිවයිඩ් කරගන්න පුළුවන්. එක සීන් 5කට සීන් 6කට මේ වගේ ප්‍රමාණයක් කැමති ප්‍රමාණයකට මේ ට්‍රේලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් සීන් ගාන වැඩි වෙන්න ඔයාගේ ට්‍රේලර් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා. මොකද ඔයාගේ ට්‍රේලර් එකට එකතු වෙන වීඩියෝ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා ඔයාගේ ට්‍රේලර් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා සීන් ගාන වැඩි වුණොත්. බලමු එතකොට ෆොටෝ එක අපි දැන් ඔන්න හදන්න දාලා තියෙන පළවෙනි සීන් එකට මම බලමු මොන වගේ ෆොටෝ එකක් අපිට මේ Leonardo එකෙන් අදලා දෙයිද කියලා පළවෙනි ප්‍රොම්ප්ට් එකට අදාළව. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් අපිට දීලා තියෙනවා ප්‍රොම්ප්ට් එකක් ෆොටෝ එකක් ලස්සන ෆොටෝ කිහිපයක් අපිට දීලා තියෙනවා. මේ විදිහට ෆොටෝ 4ක් තියෙනවා අපිට කැමති ෆොටෝ එකක් ඔයාට අපිට පුළුවන් මේකෙන් තෝරගන්න. ඉතින් ඔයා බලන්න මේකේ තියෙන ට්‍රේලර් එක කියන්නේ මේ ප්‍රොම්ප්ට් එක සිංහලට කන්වර්ට් කරලා බලන්න මොකද්ද තියෙන්නේ හරියටම අපිට ඕන මොකද්ද කියලා. ඉතින් මේක කියවලා බලන්න මේකේ කියලා තියෙන්නේ පාසි වලින් වැසුණු පිළිමයක් අద్භූත පිළිමයක් මහසෝනක යක්ෂ පිළිමයක් තමයි පළවෙනි ප්‍රොම්ප්ට් එකෙන් අපිට හදාගන්න කියලා තියෙන්නේ. ඒක පාස් වලින් වැහිලා තියෙනවා අඳුරු වෙන්න ඕන. ඉස්සරහ ට්‍රේලර් එකට ආරම්භයක් දෙන්න තමයි මේක මේ විදිහට දෙන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ මහසෝනගේ ට්‍රේලර් එක පටන් ගන්න නම් එයා අපිට දීලා තියෙනවා සුදුසුයිලු මෙන්න මේ විදිහට මුලින්ම
ගර පරණ ගරා වැටිච්ච මහසෝනගේ ෆිල්මෙන් ට්‍රේලර් එක පටන් ගන්නවා. ඉතින් එතකොට ගිහිල්ලා බලන්න මේ දීලා තියෙන ෆොටෝ හතරෙන් වඩාත්ම ගැලපෙන්නේ මොකක්ද කියලා ෆොටෝ එක තෝරගන්න. ඉතින් පළවෙනි තුනට වඩා මෙන්න මේ අන්තිම ෆොටෝ එක සාමාන්‍යයෙන් ගැලපෙනවා කියලා මට හිතෙනවා. මොකද ඒකේ අඳුරු පසුබිමක් එක්ක මහසෝනගේ මූණක් වගේ යක්ෂ මූණක් තියෙනවා. ඉතින් අපිට මේ විදිහට එතකොට හදා ගන්න පුළුවන් හොඳට මේ විදිහට වීඩියෝ එක. ඉතින් මම මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. අපිට මෙන්න මෙතන පහලින් මේක මෙන්න මේ ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එකෙන් අපිට ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ PC එකට. ඉතින් මේ විදිහට ඔයා අනිත් හැම ෆොටෝ එකක්ම ජෙනරේට් කරගන්න ගම්මැසියන්ගේ බිය කියන එක තමයි දෙවෙනි දර්ශනයේ තියෙන්නේ. ඉතින් මේක ඔයා හොඳට කියවලා බලන්න. ඊට පස්සේ මේක ඉංග්‍රීසි වලට හරව ගන්න. හරවගෙන මේක කොපි කරන්න. කොපි කරලා ලේනඩෝ ඒකට ගිහිල්ලා අර වගේම ජෙනරේට් කරගන්න ෆොටෝ එක. ෆොටෝ එක ජෙනරේට් වුණාට පස්සේ ඔයා ආයෙම සිංහලට දාලා දෙවෙනි සීන් එක හොඳට කියවන්න. එතකොට මෙන්න මේ ප්‍රොම්ප්ට් එකෙන් දීලා තියෙන එකමද අපිට ෆොටෝ එකෙන් දීලා තියෙන්නේ කියලා ඔයා හොඳට බලන්න. ඊට පස්සේ බලලා වඩාත්ම ගැළපෙන ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට පොඩි එක මතක් කිරීමක් කරන්න ඕන මේ විදිහට මේකෙන් ජෙනරේට් කරලා දෙන ප්‍රොම්ප්ට්. ඒ කියන්නේ මේ විදිහට හදලා දෙනවා අපිට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න කියලා ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එක සමහර වෙලාවට මේ ලියනාඩෝ එකේ වැඩ කරන්නේ නැහැ. ඒ මොකද මේගොල්ලෝගේ සමහර කමියුනිටි ගයිඩ්ලයින් තියෙනවා. ඒවා අපේ ප්‍රොම්ප්ට් එකේ උල්ලංඝන විදිහට තිබ්බොත් අපිට මෙයා ෆොටෝ එක හදලා දෙන්නේ නැහැ. ඒක නිසා අදිසියවත් ඒ විදිහට මොකක් හරි මෙතන මෙසේජ් එකක් ආවොත් අපිට ජෙනරේට් කරගන්න බෑ කියලා ඔයා මේකට ගිහිල්ලා ප්‍රොම්ප්ට් එක තෝරගන්න. ඒ කියන්නේ ජෙනරේට් කරන්න දෙන්න බැරි ප්‍රොම්ප්ට් එක මේ විදිහට තෝරගන්න. තෝරගෙන ඔයා මෙතන යටින් ආයෙම අලුතෙන් ටයිප් කරගන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක විතරක් පේස්ට් කරලා ප්‍රොම්ප්ට් එක සම්පූර්ණයෙන් මේකට පේස්ට් කරගන්න. පේස්ට් කරලා කියන්න ලියනාඩෝ AI එකෙන් මේක ජෙනරේට් කරගන්න දෙන්නේ නැහැ. කමියුනිටි ගයිඩ්ලයින් නිසා මට ඒක එරර් එකක් එන්නේ නැති විදිහට කන්වර්ට් කරලා දෙන්න කියලා. ඉතින් මෙතන ටයිප් කරගන්න error has come grammar correct වෙන්න ඕනේ. මොකද මමත් grammar ඉංග්‍රීසි හරියට දන්නේ නැහැ. මමත් මගේ තියෙන පොඩි ඉංග්‍රීසි knowledge එකෙන් මම මේක කරන්නේ. ඉතින් grammar correct වෙන්න ඕනේ නැහැ මේකේ. මම තියෙනවා error has come error එකක් එනවා මට about community guideline මේ විදිහට ටයිප් කරගන්නවා about community guideline please fix this කියලා ටයිප් කරන්න. ඊට පස්සේ අගිස්තර ලියනාඩෝ AI කියලා ටයිප් කරන්න. එතකොට මෙයා ලියනාඩෝ AI එකේ තියෙන community guideline මෙයාම ඇනලයිස් කරගෙන අපිට අලුත් prompt එකක් generate කරලා දෙනවා. අන්න ඒ prompt එක ඔයා ලියනාඩෝ එකට දීලා try කරන්න ආයි prompt එක ෆොටෝ එක හදාගන්න. ඉතින් සමහර වෙලාවට මටත් ඕක වුණා. ඒක නිසා ඔයාට ඒක වුණොත් ඒක අනිවාර්යෙන් අන්නේ විදිහට අනුගමනය කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට ෆොටෝ 10 හදාගත්තට පස්සේ ඔයාගේ ගැලරි එකට මේ ෆොටෝ 10 සේව් කරගන්න. ගැලරි එකට නැත්නම් ඩවුන්ලෝඩ් එකට ඔයා මේ ෆොටෝ 10 සේව් කරගන්න. මේ තියෙන මම මේකේ හදලා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත තව ෆොටෝ වගේක්. ඉතින් මේ විදිහට ඔයාගේ සම්පූර්ණයෙන්ම සීන් ටික මේකට ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන අපි යන් ඊළඟ ස්ටෙප් එකට. දැන් ඔන්න ෆොටෝ 10 හැදිලා ඉවරයි. අපිට ආයෙම ෆොටෝ මොකක් කරන්න දෙයක් නැහැ. ෆොටෝ සීන් 10ටම අපි ෆොටෝ 10ක් හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ සිනමැටික් view එකක් අරගන්න. ඊට පස්සේ මෙයාටම කියන්න පුළුවන් මේ prompt 10ට හරියන්න මට වීඩියෝ එකක් ජෙනරේට් කරන්න සිනමැටික් view එකක් අරන් දෙන්න කියලා. ඉතින් මේක මම චුට්ටක් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අපිට සිනමැටික් view එකක් අරගන්න පුළුවන්. අරගෙන ඔයා හොඳ වීඩියෝ ජෙනරේටර් එකක් පාවිච්චි කරනවා නම් සිනමැටික් view එකක් අරගත්තට කමක් නැහැ. එහෙම නැත්නම් ඔයා ෆ්‍රී පාවිච්චි කරන AI platform එකක් මම දැන් ඉස්සරහට කතා කරනවා ෆ්‍රී තියෙන වීඩියෝ ජෙනරේටර් එකක්. මෙන්න මේකෙන් අපිට මේ විදිහට ජෙනරේට් කරගන්නවා නම් මම රෙකමන්ඩ් කරන්නේ මේ සිනමැටික් prompt එක අරගන්න කියලා. මොකද සමහර වෙලාවට මේ සිනමැටික් prompt එක දැම්මට පස්සේ අපිට වීඩියෝ එක චුට්ටක් අපිට ඕන විදිහට නෙමෙයි හැදෙන්නේ. වෙනස් වෙනවා. ඒක මටත් වුණා. ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට සිනමැටික් prompt එක අරගන්න කියලා. ඉතින් ඔයා හොඳ AI platform එකක්. ඉතින් හොඳ AI platform එකක් කියලා කියන්නේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඔයා සාමාන්‍යයෙන් Runway ඊට පස්සේ Kling AI වගේ paid promotion එකක් පාවිච්චි කරනවා නම්, ඒ කියන්නේ සල්ලි දීලා අරගන්න platform එකක් පාවිච්චි කරනවා නම් මේ විදිහට cinematic view කියන එකක් ඔයා අරගත්තට කමක් නැහැ. එහෙම නැත්නම් ඔයාට free වැඩ කරගන්න පුළුවන් මෙන්න මේ Hylio AI කියන එකෙන් ඔයාට free generate කරගන්න පුළුවන් video clips. ඉතින් මේකෙදී අපිට cinematic view එකක් දෙන්න පුළුවන් සමහර වෙලාවට. හැබැයි වීඩියෝ එක අමුතු වෙලා එන්නේ. ඒක නිසා මම කියන්නේ ඔයාට cinematic view එකක් දෙන්න කියලා. ඔයාට ෆොටෝ එක විතරක් දීලා මේකේ පොඩි වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් යන් වීඩියෝ ජෙනරේට් කරගන්න පාර්ට් එකට. දැන් ෆොටෝ හදාගෙන ඉවරයි සේරම. මම මේ විදියට වීඩියෝ ජෙනරේට් කරන පාවිච්චි කරනවා Hylio AI කියන වීඩියෝ AI platform එක. ඉතින් මේ ගැනත් මම කලින් වීඩියෝ එකක් කරා. ඔයාට ඕන නම් ඒකත් බලා ගන්න හැකියාවක් තියෙනවා.
ඉතින් මේ විදිහට මේකට ඇවිල්ලා අපිට ඔයාගේ Gmail account එකක් කරා මේකට account එකක් හදාගන්න අවශ්‍යයි. ඉතින් මේක අපිට දෙනවා මුලින්ම credit හැමදාම දවසකට credit 100ක ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. ඉතින් ඔයාට එක account එකකට credit 100යි ඔයාට account 4ක් හෝ 5ක් වගේ හදාගත්තොත් ඔයාට දවසට මේ වීඩියෝ කෑලි 10ම ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මෙතන අපි එන්න ඕන මෙන්න මෙතන create video කියන තැනට create video කියන තැනට ඇවිල්ලා අපේ ෆොටෝ එක මේකට අප්ලෝඩ් කරගන්න ඕන. මම මෙතනින් ෆොටෝ එක අප්ලෝඩ් කරගෙන download කියන එකට ගිහිල්ලා මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට පුළුවන් අපේ වීඩියෝ එක මොන වගේද හැදෙන්න ඕන කියලා ටයිප් කරගන්න. ඉතින් ඒකට දෙන්න තමයි යාට සිනමැටික් view එක දෙන්න ඕන. ඔයා කැමති නම් සිනමැටික් view එක දීලා බලන්න. එහෙම නැත්නම් ඔයා සිනමැටික් view එකක් දෙන්න යන්න එපා. ඔයා යන්න ට්‍රේලර් එකේ මුලටම ගිහිල්ලා සීන් 10කට අපි බෙදාගත්තනේ. අන්න එතන ගිහිල්ලා මේක සිංහලට හරවල බලන්න පළවෙනි සීන් එකේ මොකක්ද කියලා තියෙන්නේ කියලා. පළවෙනි සීන් එකේ මේ අපිට කියලා තියෙන අමුතු නිශ්ශබ්දතාවයක් තියෙන්න ඕන. ඝන වනාන්තරයක් පුරාණක සතරින් මීදුම කැරගෙනවා. කැමරාව සෙමින් චලනය වන්නේ පහසි සහ වැල් වලින් අඩක් වැසී ගිය මහා සෝනයාගේ ගල් පිළිමයක් හෙළි කිරීමටයි. ඔන්න ඕක තමයි පළවෙනි සීන් එකේ වෙන්න ඕන. ඉතින් ඒක නිසා අපි මෙන්න මේක පොඩ්ඩක් අයිඩියා එකකට අරගෙන අපි එනවා මෙන්න මේ සයිට් එකට ඇවිල්ලා මෙතනින් ඔයා ටයිප් කරගන්න මේකේ මොකද්ද වෙන්න ඕන කියලා. සිනමැටික් view එකක් ඔයා හදාගන්න එපා. chat gpt එක කරහා හදාගන්න එපා. මේක හරහා නිකන් ඔයා ටයිප් කරගන්න. ඔයාට මේක ටයිප් කරන්න තේරෙන්නේ නැත්නම් Google Translate ගිහිල්ලා සිංහල දාලා ඔයා ටයිප් කරගන්න ඔයාට ඕන මොකද්ද කියලා. මෙතන මම එච්චර ලොකු එකක් දෙන්න යන්නේ නැහැ. මෙතන මම දෙනවා attractive video I need කියලා. මේ විදිහට මම ටයිප් කරගන්නවා. මට attractive එකට මේක හදලා දෙන්න කියලා. මොකුත් වෙනස්කමක් ලොකුවට මම කරන්න යන්නේ නැහැ. මෙන්න මෙතන කැමරා ඇන්ගල් වෙනස් කරන්න පුළුවන්. මෙන්න මෙතන කැමරා ඇන්ගල් එකෙන් මම මේකට පොඩි කැමරා ඇන්ගල් එකක් දාගන්නවා. අපිට වම් පැත්තට පේන්න හදා ගන්න පුළුවන්. වෙන දකුණු පැත්තට කැරගෙන හදා ගන්න පුළුවන්. මම left side එකෙන් එන්න ඕන කියලා මෙන්න මේ විදිහට generate කියන එක දෙනවා. එක clip එකක් generate කරන්න credit 30ක ප්‍රමාණයක් යනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ package එකක් අරන් තින්නේ paid එකක් මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාට දවසකට credit 100යි හම්බ වෙන්නේ. සාමාන්‍යයෙන් චුට්ටක් slow මේකේ ඔයා free වැඩ කරනවා නම් ඉතින් ඔයාට පොඩි වෙලාවක් බලන් ඉන්න වෙයි. පොඩි වෙලාවක් කියන්නේ පැයක් විතර බලන් ඉන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉක්මනට ජෙනරේට් වෙනවා. ඉතින් මේකේ මම plan එක අප්ඩේට් කරලා තියෙන හින්දා මට ඉක්මනට ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා වීඩියෝ එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මම කලින් මේ කරහා ජෙනරේට් කරගත්ත වීඩියෝස් ඔයාලට මේ පැත්තෙන් ප්ලේ වෙන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ platform එකක්. හැබැයි සමහර වෙලාවට පොඩ්ඩක් අර cinematic view එකක් දෙන්න ගියොත් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මම recommend කරනවා ඔයාලට මේක try කරන්න free වැඩ කරන්න පුළුවන් නිසා මේ තියෙන හැම එකම මම මගේ ඊළඟ වීඩියෝ එකට මම තව ෆිල්ම් ට්‍රේලර් එකක් මම හදන්න මේ දවස්වල ලෑස්ති වෙනවා. ඒකට මම හදාගත්ත ක්ලිප්ස් වගේක් තමයි එතන බලා ගන්න පුළුවන් වෙන මේ ෂෝට් ක්ලිප් වගේක් මම ජෙනරේට් කරගත්තේ වගේ කොටුවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට මෙන්න මේ කරහා ෆ්‍රී ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට අපි ෆොටෝ ටික හදාගෙන ඉවරයි. මම දැන් ෆොටෝ ටික පාවිච්චි කරලා වීඩියෝ එක හදාගන්න තැන තමයි කතා කරන්නේ. ඉතින් බලමු කොච්චර වෙලාවක් යයිද කියලා. ගියාට පස්සේ අපි ඊටු ටික කතා කරලා බලමු කොහොමද ඉස්සරහට වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් ඔන්න වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන කැමරා මූව්මන්ට් එකක් එක්ක අපිට වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් එහා පැත්තෙන් තා පිළිම දෙකකුත් අපිට වීඩියෝ එකේදී අලුතෙන් පෙන්නනවා. ඉතින් එයා ඇනලයිස් කරගන්න මේ ෆොටෝ එකටත් හරියන විදිහට වීඩියෝ එක. ඉතින් මේකේ තප්පර 6 වීඩියෝ තමයි අපිට හැදෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක පාවිච්චි කරලා මේ වගේ වීඩියෝ කෑලි 10ම හදාගන්න. ඉතින් එක platform එකකින් ඔයාට يعني එක account එකකින් ඔයාට වීඩියෝ කෑලි 4ක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාට මේක account එකෙන් log out වෙලා තව email එකක් use කරලා ඔයාට තව account එකක් හදාගන්න පුළුවන්. එතකොට ඒකට credit 100ක ප්‍රමාණයක් normally හම්බ වෙනවා. ඒ විදිහට ඔයාට පුළුවන් සම්පූර්ණ වීඩියෝ ටිකම හදාගන්න. මේ සම්පූර්ණ වීඩියෝ ටිකම හදාගත්තට පස්සේ මෙන්න මෙතන download කියලා එකක් තියෙනවා. මෙතනින් අපිට download කරගන්න පුළුවන් මේක. ඉතින් ඔයාට watermark එකත් එක්ක තමයි මේක download වෙන්නේ. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට download වෙච්ච වීඩියෝ කෑල්ල ඔයාට ඔයාගේ desktop එකට එහෙම නැත්නම් ඔයාගේ phone එකට මේ විදිහට download වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හැම එකක්ම මේ විදිහට ෆොටෝ එක ජෙනරේට් කරගෙන ඒ හැම සීන් එකකටම අදාළවම මේ සයිට් එක හරහා ඔයාට මේ ෆොටෝ ටික ජෙනරේට් කරගන්න වෙනවා. ජෙනරේට් කරගෙන වීඩියෝ එක හදා ගන්න වෙනවා. ඉතින් මම මේ වෙනකොට මම ඒක දැන් කලින් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන මම හදාගත්ත වීඩියෝ කැලිටි ටික ඔයාට මතක ඇති ට්‍රේලර් එක බැලුවා නම්
මේ සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මම හදපු හයිලියෝ ඒක සහ ලියනාඩෝ එක පාවිච්චි කරලා මම හදාගත්ත වීඩියෝ කෑලි ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඒ යක්ෂයාගේ මූණ ඒ විදිහටම ලස්සනට අපිට එඩිට් කරලා දීලා තිනවා. බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට මම හැම එකක්ම හදාගත්තා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක එඩිට් කරගන්න පාර්ට් එක. එඩිට් කරගන්න පාර්ට් එකට මම CapCut එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා මොකක් හරි software එකක් ඔයා use කරගන්න. CapCut එකේ මම create project කියන එකට ගිහිල්ලා මේ සේරම videos ටික මම CapCut එකට ගෙනල්ලා දානවා. මම desktop එකේ තෝරගන්නවා. මේ විදිහට සේරම එකතු කරගෙන open කරනවා. open කරලා මම මේ විදිහට timeline එකට ඇදලා දාගන්නවා. ඉතින් ඔයා බලන්න මොනවද ක්ලිප්ස් පිළිවෙලට හදාගන්න ඔයා ක්ලිප්ස් ටික ඔයාට 1 2 3 4 කියලා අංක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේකට ඇඩ්ජස්ට් කරගන්න ඉස්සෙල්ලම එන්න ඕන ක්ලිප් එක මොකද්ද? ඉතින් ඉස්සෙල්ලම එන්න ඕන මම දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ක්ලිප් එක මම ඒකත් මේ විදිහට එකතු කරගන්නවා ඉස්සරහට. ඊට පස්සේ අනිත් ඒවා එන්න ඕන කොහොමද කියලා ඔයා පිළිවෙල හදාගන්න. පිළිවෙල හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඉස්සරහ වැඩ ටික කරගන්න. ඉතින් තව එකක් අමතක වුණා. මොකක්ද අමතක වුණේ? ඔයාට මතක ඇති අපි Coin එකෙන් අපිට දෙනවා voice කීපයක් මේකට. මම මේක කන්වර්ට් කරගන්න ඉංග්‍රීසි වලට. මෙතන බලා ගන්න පුළුවන් scene එකෙන් scene එකට අපිට දීලා තියෙනවා voices වගේක්. මෙන්න මේ voice generate කරගන්නත් අපිට AI platform එකක් තමයි මම පාවිච්චි කරේ. ඉතින් මේකේ මම පළවෙනි scene එකට දාලා voice එක දීලා තියෙනවා මෙයා මොකක්ද දෙන්න ඕනේ කියලා මම මේක copy කරගන්නවා. copy කරගෙන යනවා මම පාවිච්චි කරන 11 labs කියන්නේ audio generate කරගන්න පුළුවන් සුප්‍රීම වෙබ්සයිට් එකක්. මේ 11 lab කියන කරහා අපිට free generate කරගන්න පුළුවන් අපේ text එකක් voice එකක් විදියට free හදාගන්න පුළුවන්. ඉතින් මේකට අවිලත් අපිට account එකක් හදාගන්න අවශ්‍යයි. ඔයා මේකේ email account එකක් පාවිච්චි කරලා account එකක් හදාගන්න. හදාගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ තැනකට එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ text එක copy කරගන්න කලින් අපි මේකට හදාලා voice එක හොයාගන්න ඕන. මට ඒක අමතක වුණා. මෙන්න මෙතන දීලා තිනවා deep anonymous voice කියලා. ඉතින් මෙන්න මෙයා කියන්නේ අපිට trailer එකට ඕන voice එකේ ප්‍රතිරූපේ මොන වගේ වෙන්න ඕනද? ගැඹුරු වෙන්න ඕනද? සියුම් කටහඬක් දෙන්න ඕන? නැත්නම් පොඩි ළමයි කටහඬක්ද මොකක්ද කියලා අපිට මෙයා දීලා තියෙනවා. මොන වගේ කටහඬකින්ද දාන්න ඕන කියලා මෙයා අපිට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේක මුලින්ම copy කරගන්න. copy කරගෙන මේ generator එකට ඇවිල්ලා අපි යනවා text to speech කියන තැනට. මෙතෙන්ට ගිහිල්ලා අපිට අදාළ කරන voice එක අපි හොයා ගන්න ඕන මුලින්ම. ඉතින් මෙන්න මෙතනින් මම voice එක හොයා ගන්නවා. history වලට setting වලට ගිහිල්ලා මෙතන voices කියන තැනක් දීලා තියෙනවා. මෙතනින් මම voice එක මේ විදිහට search කරගන්නවා. මේ විදිහට type කරලා. එතකොට මෙයා අර විදිහට ගැලපෙන voice එකක් අපිට දීලා තියෙනවා. ඉතින් මම මෙතන voice එක play කරන්න. සමහර විට ඔයාලට මේක ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මම screen record එකක් තියෙන නිසා. ඉතින් පොඩ්ඩක් බලන්න try කරලා ඇහෙනවද කියලා බලන්න. The stars have dimmed. The gods have fallen silent. With thousands of stories spoken and from realms. Imagine a dark place. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති එක එක විදිහේ voices තියෙනවා. ටිකක් ගැඹුරු voice එකක් තමයි මේ පළවෙනි එකට දාන්න කියලා අපිට දීලා තිබ්බේ trailer එක හදන තැනින්. ඒක නිසා මම මෙන්න මේ omen කියන එක තෝරගන්නවා. ඒක තෝරගෙන ඒකෙන් ජෙනරේට් කරගන්න තමයි try කරන්නේ. සමහර ඒවා නම් මේක අපිට paid කරන්න ඕන. ඉතින් paid කරන්න තියෙන ඒවා ඔයා තෝරලා බේරලා මේකෙන් අරගන්න ගැලපෙන voice එක මොකක්ද කියලා. ඊට පස්සේ අපි එනවා trailer එකට ඇවිල්ලා මෙතන දීලා තියෙන text එක copy කරගන්නවා. මේක මම මෙතෙන්ට paste කරගන්නවා. paste කරගෙන මෙන්න මේ generate කියන එක දෙනවා. දුන්නාට පස්සේ අපිට generate කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ට්‍රේලර් එකකට පිරිමි කෙනෙක්ගේ ගැඹුරු voice එකක් තමයි මේ ට්‍රේලර් එක හඳුන්වා දෙන්න පාවිච්චි කරන්නේ. ඔයා දැක්කලා ඇති මේ විදිහට voice එකක් තෝරගෙන මෙන්න මෙතන පැත්තෙන් ඔයාලට voices මේකේ ඕන තරම් බලා ගන්න පුළුවන්. මේක free වැඩ කරන්නේ. ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර ඒවා paid කරන්න තියෙනවා. ඉතින් paid කරන්න ඒවා තෝරගන්න එපා. free වැඩ කරන voices තෝරගන්න. මේ විදිහට තෝරගෙන මෙන්න මේ generate speech කියන දුර දීලා ඔයාට way to just talk naturally together, you know? අහලා බලන්න පුළුවන්. මේ විදිහට අහලා බලලා මෙන්න මෙතෙන් ජෙනරේට් කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාගේ PC එකට මේ voice clip හැම එකක්ම එකතු වෙනවා බලා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ට්‍රේලර් එකට ඇවිල්ලා හැම scene එකකටම අදාළ වෙන විදිහට voices ටික ජෙනරේට් කරගන්න. ඉතින් මේක සිංහලට දාලා බලන්න මම අර කිව්වා වගේ මොන වගේ voices ද ඉල්ලන්නේ. එහෙම නැත්නම් මොන වගේ තැනකද මේක එන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට කතකයා කියලා කියන්නේ ට්‍රේලර් එකේ කතා කරන කෙනා. එයාගේ voice එක හැමතැනම එක වගේ වෙන්න ඕන.
එක්කෙනෙක් තෝරගන්න එකට. ඊට පස්සේ මේ විදියට එක රවි කියන මේකේ පිරිමි කෙනෙක් ඉන්නවා. එයාගේ වොයිස් එක ටිකක් සාමාන්‍ය මැදි වයසේ මිනිස්සෙක්ගේ වොයිස් එකක් තෝරගත්තා මම. ඊට පස්සේ කතකයා, ඊට පස්සේ මහලු මිනිස්සෙක් ඉන්නවා. මේ පැරණි ශාමන්ගේ අනතුරු ඇඟවීම. මහලු මිනිස්සයාට මම ටිකක් වයසක වොයිස් එකක් පාවිච්චි කරා. මෙතනින් ඕල්ඩ් වොයිස් කියලා සර්ච් කරගත්තට පස්සේ ටිකක් වයසක වොයිස් එකක් අපිට එනවා. අන්න ඒක මම තෝරගත්තා මේ විදියට. ඊට පස්සේ මහසෝනගේ වොයිස් එක ටිකක් ඩීමන් යක්ෂයාගේ වොයිස් එකකට බර කරලා තිබ්බා. ඉතින් ඒකට මම ටිකක් ඒ විදිහේ වොයිසස් එකක් තෝරගත්තා. ඉතින් හැම වොයිස් එකක්ම තෝරගන්න. එතකොට වොයිසස් 10ක් ඔයාලට ජෙනරේට් වෙනවා. ඒ හැම එකක්ම ඔයා එකතු කරලා තියාගන්න, තියාගෙන ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න ඔඩියෝ ක්ලිප් එක ඔයා CapCut එකට එකතු කරගන්න. මේ විදිහට යටට CapCut එකට එකතු කරගන්න. ඉතින් මම එක වොයිස් එකක් විතරයි දැනට දාගත්තේ. මොකද මේකේ වෙලා ගන්න නිසා ගොඩක් මේ විදිහට වොයිස් එක දාගන්න පුළුවන් අපිට. In every legend there is truth. මම හිතන්නේ ඔයාලට ඇහෙන අඩු ඇති, මොකද මම ස්ක්‍රීන් රෙකෝඩ් එක පාවිච්චි කරන නිසා. ඉතින් මේ විදිහට හැම එකක්ම අදාළ කරගෙන ඔයා වොයිසස් ටික දාගන්න. මේ හැම ෆ්‍රේම් එකක් ගාවින්ම වොයිසස් ටික දාගන්න අදාළ කරන තැනට. ඉතින් මේ හැම උපදේශක්ම මෙන්න මේකේ අපිට දීලා තියෙනවා කරන්න ඕන දේවල්. ඊට පස්සේ අපිට මේකේ සවුන්ඩ් ඉෆෙක්ට් ටිකක් ඇඩ් කරගන්න ඕන. මෙයා අපිට කියලා තියෙනවා මොන වගේ සවුන්ඩ්ස්ද මේකට ඇඩ් වෙන්න ඕන කියලා අපිට දීලා තියෙනවා. ඉතින් සවුන්ඩ් ඔයා ගැලපෙන විදිහට තෝරගන්න. බලමු මෙතන මොනවද කියලා තියෙන්නේ කියලා. ඕපන් සීන් එකට එහෙම නැත්නම් ඔයාට මෙතන පහලින් ටයිප් කරගන්න පුළුවන්. ෆොටෝ ටික ජෙනරේට් වුණාට පස්සේ අපිට ටයිප් කරගන්න පුළුවන් මේ හැම එකටම අදාළ වෙන විදිහට සවුන්ඩ් ක්ලිප් ටිකක් ජෙනරේට් කරලා දෙන්න කියලා. ඉතින් මම ඒකත් ඔයාලට කරපු විදිය පෙන්නන්නම්. මේ තියෙන්නේ මම මේ හැම එකටම බ්ලැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකක්ද, මේන් ඉන්ස්ට්‍රුමන්ට් මොනවද කියලා සවුන්ඩ් ඉෆෙක්ට් එක මම මෙයාගෙන් ඉල්ලුවා. ඊට පස්සේ හැම සීන් එකකටම අදාළ වෙන විදිහට මෙයා අපිට සවුන්ඩ් ඉෆෙක්ට් මොනවද දෙන්න ඕන කියලා දීලා තියෙනවා. ඉතින් පළවෙනි එකට මෙයා අපිට කියලා තියෙන්නේ බලමු මෙතනින් පළවෙනි එකට දාලා කියලා තියෙනවා සිතෙන්ද ගන්නාසුළු ෆ්ලූට් බඩනලා නාදයක් දෙන්න කියලා. ඊට පස්සේ කැලේ කොළ වැටෙන සද්දේ, ඈතින් කුරුළු ඇහෙන සද්දේ, ගස් අතරින් හවා එන සුළඟ, මෙන්න මේ විදිහට ගොඩක් දේවල් අපිට දීලා තියෙනවා දෙන්න කියලා. ඉතින් මේවා අපිට ජෙනරේට් කරගන්න පුළුවන් අර 11 ලැබ් එකකින්ම. මේ අදාළ ඕන කරන සවුන්ඩ් ඉෆෙක්ට් එක තෝරගෙන මෙතෙන් ගිහලා මෙන්න මේ සවුන්ඩ් ඉෆෙක්ට් කියන එක තෝරගන්න. 11 ලැබ්ස් කියන එකේ සවුන්ඩ් ඉෆෙක්ට් කියන එක තෝරගන්න. ඊට පස්සේ මෙතෙන්ට අපිට දෙන්න අදාළ කරන ඕන මොකක්ද කියලා ජෙනරේට් සවුන්ඩ් ඉෆෙක්ට් කියන එක දුන්නට පස්සේ අදාළ කරන සවුන්ඩ් ඉෆෙක්ට් එක මේකෙන් අපිට ජෙනරේට් කරලා දෙනවා. ඕනම ඉෆෙක්ට් එකක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට ජෙනරේට් කරගන්න පුළුවන් ට්‍රේලර් එකට අවශ්‍ය සවුන්ඩ් ඉෆෙක්ට් එක. ඉතින් හැම එකක් යටටම මෙයා අපිට හැම සීන් එකකටම ඕන සවුන්ඩ් ඉෆෙක්ට් මොනවද කියලා අපිට මෙන්න මෙයා ඇනලයිස් කරලා දීලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අපිට මෙන්න මේක හරහා අපිට ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ සවුන්ඩ් ඉෆෙක්ට් ඇහෙන අඩු ඇති. ඉතින් මේ ඇහෙන පාන ට්‍රාන්ස්ෆර් කරන පස්සේ අපිට හතරක් දෙනවා. ඉතින් මෙන්න මේ හතරම අපිට පුළුවන් ඕනනම් ඩවුන්ලෝඩ් කරලා දාන්න. එහෙම නැත්නම් එකක් ඩවුන්ලෝඩ් කරලා මෙන්න මේ ට්‍රේලර් එක ගාවට දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හැම එකක් අග්ගිස්සටම ඔයා දාගන්න ෆොටෝ ටික ගාවට. ඊට පස්සේ දෙවෙනි ෆ්‍රේම් එකට හරියන විදිහට ඊළඟ සවුන්ඩ් ඉෆෙක්ට් එක දාගන්න. තුන්වෙනි එකට හරියන්නේ විදිහට සවුන්ඩ් ඉෆෙක්ට් ඔයාට දාගන්න පුළුවන්. දාගත්තට පස්සේ අපිට මේ විදිහට සම්පූර්ණ ට්‍රේලර් එක ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තව ලස්සනට යන්න මෙන්න මේ ට්‍රාන්සිෂන් කියන එකට ගිහිල්ලා ෆ්‍රී දෙන ට්‍රාන්සැක්ෂන් කිහිපයක් තෝරගෙන මේ එකක් අතරට ඇඩ් කරගන්න. මම හිතන්නේ ඔයා දන්නවා ඇති මේ වෙනකොට. ඉතින් ওই විදිහට අපිට පුළුවන් ට්‍රේලර් එක හදාගන්න. ඉතින් අන්තිමට ට්‍රේලර් එකේ මම අර වචන ටිකක් දාලා ඇති. ඉතින් ඒක ඔයාලට මේක ටෙක්ස්ට් ඔප්ෂන් පාවිච්චි කරලා ලස්සන ෆොන්ට් ටිකක් තෝරගෙන දාගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මම ට්‍රේලර් එක හැදුවේ. මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති මේ ට්‍රේලර් එක හැදුවේ කොහොමද කියලා. මම මේක දවස් දෙකක් පාවිච්චි කරා මේක හදන්න. පැය සාමාන්‍යයෙන් 3 දවසකට පැය 2ක් 3ක් විතර මම මේක හැදුවා. හදලා තමයි මේ විදිහට අර ඔයාලට පෙන්වන්න පුළුවන් වෙන මට්ටමේ ට්‍රේලර් එකක් හදාගත්තේ. ඉතින් මේක මම මේ පෙන්වන වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් මම ඔයාලට ගොඩක් සමරයිස් කරලා තමයි මේක අරන් ආවේ. ඉතින් ඔයාලට ඕන කරන දෙයක් තියෙනම් මේකෙන් අහලා ගනුදෙනු කරලා දැනගන්න පුළුවන්. දැනගෙන ෆොටෝ එඩිටර් සහ වීඩියෝ එඩිටර් දාලා ඔයාලට ෆොටෝ ජෙනරේට් කරලා වීඩියෝ ජෙනරේට් කරලා හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මෙන්න මේ ට්‍රේලර් එක මම සම්පූර්ණයෙන්ම හදාගත්තේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න. අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම වීඩියෝස් වලට දිගටත් ඉස්සරහට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා ඉදුණා අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.